සියලු දෙනාටම තුරුණුවන් සරණයි. මේ මොහොත වෙන විට සක්වල පහන් කූඩුව නැරඹීම සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් වගේම ගරුතර මහා සංඝරත්නය හැමදාම මෙම සක්වල පහන් කූඩුවේ ద్వාරය වෙත පැමිණෙනවා. මේ මොහොතේ අපි එක්ක සම්බන්ධ වෙනවා ස්විස් ලංකා පදනමේ නිර්මාතෘ කරුවලගස්සව අනුරුද්ධ හිමිපාණන් මෙම මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. උන්වහන්සේ සුරංග උදයකුමාර නිර්මාණ ශිල්පියා ඇතුළු සියලුම නිර්මාණ ශිල්පීන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේ පිළිගනු ලබනවා. ඔබ වහන්සේ මෙතෙන්ට පැමිණිලා මේ මොහොත වෙනකොට දීර්ඝ වේලාවක් අපේ පහන් කූඩුව නරඹමින් හිටියා මා දැක්කා. අපේ හමුදුරනේ මට කියන්නකෝ චුට්ටක් මේ නිර්මාණය ගැන බලාගෙන හිටපු ඔබ වහන්සේට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇත්තටම හරි අගය කිරීමක් කලාකරුවා කොච්චර නිර්මාණශීලීද කියන හැඟීම දැනුණා. එතුමා මේ නිර්මාණය කරපු සුරංග උදයකුමාර මේ සක්‍රයා වගේ වැඩක් කරලා තියෙන බව හොඳ නිර්මාණශීලීත්වයක් කොච්චර මිනිස් මනස තුළ තියෙනවද කියන එක අත්විඳා. ඒකට විශාල ගෞරවයක්. මේ මනුස්සත්වය තුළ කොච්චර නිර්මාණශීලී සහජ හැකියා දක්ෂතා දියුණු ස්වභාවයක් පුජ්‍යලයා තුළ තියෙනවද කියන එක ගැන මහ ලොකු ආඩම්බරයක් දැනුණා. ලොකු අගයක් අදහදවතේ ඇති වුණා. ඒ වගේම මේ නිර්මාණය මම එතුමා දැක්කහම ඇහුවේ දැක්වම කොහොමද මේ අදහස ආවේ කියන්නේ, කවුද අදහස දුන්නේ කියලා. ඒක එතුමාගේ සහජයෙන් ඇති වුණු හැඟීමක් අදහසක් කියන එක එතුමා බෙදාගත්තා. ඇත්තට මට මේක දැක්කහම දැක්කේ අපේ මේ මෙකැනිසම් එක මේ සංසාරයේ මේ භව චක්‍රය අර රතු පාට වෙනකොට අපි මරණයටපත් වෙනකොටත් ගිනි අරාම් නේද? මේ මොහොතේම අපේ ජීවිතයේ හැම මොහොතකම ගින්නක ඉන්නේ. ඒ ස්වභාවයත් අපි මරණයටපත් වෙනකොටත් අපේ පෙට්ටිය ගිනි තියලා නේ බුද්ධ දානකොට මේ රතු පාට ස්වභාවයෙන් ගිනි අරගෙන පස්සේ එහා සම්බන්ධව මේ සංසාරේ භව චක්‍රය තුල ගින්නෙන් රාග දේශ මොහ කියන මේ ගින්නි වලින් ගිනි අරන් ඉන්නේ අපි කොච්චරක් ගැටෙන පීඩාවටපත් වෙන්නේ. ඒ ස්වභාවය තුල බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන මේ විමුක්ති මාර්ගයේ දුක සහ දුකෙන් ඇති වෙන විදිය, මිදීම හා මිදෙන මාර්ගය, ඒ ස්වභාවය පිළිබඳව කොච්චර මේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඒ පෙන්වා දෙන චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදේවි පදනම් වෙච්ච දහම මේ හැම කරකිලක් තුළම තියෙන අර වෙනස් වීම ඒක අවබෝධ කරගෙන මේකෙන් මිදෙන්න කියන හැඟීම. ඉතින් මේක පුදුම නිර්මාණයක්, ලොකු භාවනාවක්, ලොකු භාවනා ධර්ම මානසිකාරයක්. මේක නරඹන හැමෝම තුළ මහා කුසල සිතක්, සාමූහිකව ඒ ධර්ම අවබෝධයක් ඇති කරන ප්‍රබල නිර්මාණයක් කියන හැඟීම තමයි මට ඇති වුනේ. අපේ හමුදුරනේ ඔබ අපේ ලංකාව කියන්නේ මහා අමුතු රටක්. මේ රට තේරවාදී බුදුදහම මත පදනම් වෙච්ච රටක්. ඒක නිසා දැනටමත් අපේ බුදුදහම මුළු ලෝකයේම මිනිස්සු වැළඳ ගනිමින් ඉන්න මොහොතක්. ඔබ වහන්සේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අයත් කහසිවුර දරාගෙන මේ වෙනකොට ජාත්‍යන්තරයට අපේ බෞද්ධ දර්ශනය පිළිබඳව පණිවිඩ රැගෙන යන්නට තියෙන්නේ. අපි දන්නවා ඔබ වහන්සේ දැනටමත් ස්විට්සර්ලන්තයේ ඒ වැඩ කටයුතු කරමින් හිටින්නේ. ඒ නිසා අපේ ජාත්‍යන්තර ඔබ වහන්සේ මේ අපේ ජාත්‍යන්තර ප්‍රජාවට මේ නිර්මාණකරුවාගේ නිර්මාණය ගැන මොනවද ඔබ වහන්සේට කියන්න තියෙන්නේ? Heute konnte ich besuchen eine schöne buddhistische Kultur Programm während der Vesak und Poson Full Moon Tag ist sehr wertvoll in Buddhismus. Als Buddhisten feiern der Buddhas Geburtstag, der Erleuchtung und Parnirvana erreichen, Full Moon Tag und Vesak. Und nachher in der Poson ist es sehr wichtig für sri lankische Buddhisten, wer
immer feiern against the Buddhismus become 300 before Christ in Sri Lanka, Arahant Mahamahinda. So this Full Moon Tag immer wir feiern, so unsere junge Leute zusammenkommen, machen diese sehr schöne, wir sagen Pahangkudu. So this is, wenn ich besuche diese Orten, ich habe sehr wundervolle Gefühl. Es ist sehr schöne Schaffen. Wie Menschen hat diese Fähigkeiten zu machen, sehr schöne schaffen kann. Wie der Gott kann schaffen, denn wir können in der Welt, es gibt viele verschiedene Philosophie und viele verschiedene Religionen. Immer wir denken, den Mahabrahma oder andere Gott, wir schaffen die Welt. Nach Buddhismus würde immer sagen, denn unser Geist schaffen unsere Sansara selber, schaffen unsere sansarische Reisen. So in diese der schöne Pahangkudu zeichnen, wie unser Lebenskreis laufen und gleichzeitig in vier Wahrheiten, den Leiden, Ursache des Leidens und den Befreiung, den Weg zur Befreiung. So man kann finden selber, wenn man erkennen diese Hölle, denn wenn man schlechte Karma gemacht hat, dann gehen gerade in die Hölle, der schlechte Lebensraum. Aber wenn man machen der gute Karma, kann man in der Gotteswelt oder als Menschen geboren können. Und dann, nicht nur das, wenn man erkennen vier Wahrheiten und üben und praktizieren, den Sila, Sittlichkeit, Samadhi, Konzentration und den Weisheit, Einsicht. Mit dieser Erkenntnis kann man überwinden, diese Kreislaufen, kann finden Erleuchtung. So diese sehr schöne Dinge erklären, wie kann man erkennen unsere Welt, unsere Sansara und wie überwinden diese Kreislaufen in der Sansara. Erkennen mit vier Wahrheiten. Ich habe sehr fasziniert, wenn ich sehe, ich ersetze deine große, sehr schöne Taten, sehr lange Zeit arbeiten, viele Leute zusammen helfen. Es ist sehr eine meditative Taten gemacht hat. So, ich habe sehr schöne Gefühl, ich ersetze und den unseren ihnen lange Leben mit Gesundheit und weiter mehr Kraft und Energie weitermachen. Nicht aufhören und wieder machen. So Gesellschaft auch kommen und genießen, sehen, erkennen, was ist der Buddha unterrichtet hat und dann haben das gute Gefühl über die Gier, Hass und Unwissenheit. Aber Weisheit und Gottlosigkeit kann spenden, helfen und ein gutes Gefühl. Man kann hat das gute Gefühl. Das ist ein sehr schöner Ort. Alle hier kommen und genießen und zufrieden, denken ihre eigene Leben. Das ist alle kann besuchen, geben eine Gelegenheit zu fühlen den ruhigen Geist und erkennen, was der Buddha unterrichtet hat. So ich erklärt, was bedeutet diese schönen Dinge, so viele buddhistische Lehre, wie Welt anfangen. Das ist eine Welt, Außerwelt und unsere eigene Welt. Alle Menschen selber schaffen ihre eigene Welt. Buddha hat gesagt, diese sechs Sinne ist unsere Welt. Wie diese sechs Sinne sehen, hören, riechen, schmecken, hoffen, spüren, Gedanken entstehen, gleichzeitig anhaften. Wenn wir anhaften, dann leiden. Aber wenn man erkennen, diese Vergänglichkeit, Leiden und Glücklosigkeit, kann man selber mit dieser Erkenntnis gehen lassen, loszulassen, frei zu sein. So diese Dinge erklären diese alle Dinge. Ich sehr fasziniert.
Ek unse dan white and white maken. So this is sehr gute Dinge in die wären unsere Feiern fest. Wie ist Feiern? Es ist nicht nur in genießen, sinnliche genießen, aber wir entwickeln unsere Weisheit. ඇමතුනේ මේ විදිහට බලපුවාම මේක දීර්ඝ කතාවක් ඒක දවස් ගානක කියන්න තියෙන කතාවක් විනාඩි 22ක් වගේ කුඩා කාලයකට අපේ නිර්මාණ ශිල්පියා ඒක ගොනු කරලා තියෙනවා බොහොම ලස්සනට. අපේ ආමතුනේ මේ යා පැත්තෙන් ඉන්නේ අපේ නිර්මාණ ශිල්පියා. ඔබ වහන්සේට මේ නිර්මාණ ශිල්පියා ගැන මොනවද දැනෙන අදහස? ඒක තමයි මම මෙතුමාගේ ගැන චුට්ටක් අහලා තියෙනවා කොහොමද මුල කියලා ඇහිලා තියෙනවා. දැන් ඉන්න තැන බලපුවාම කොච්චර නිර්මාණශීලී මේ ලෝකයට කොච්චර දේවල් කරන්න පුළුවන් අයද කියන එක. ඉතින් ඒක හරියම අගය කරනවා. ඒක අපේ මේ තරුණ සමාජය අපේ තරුණ සමාජයේ ඒ තියෙන හැකියාව දක්ෂතා දියුණු කරගෙන මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතයට වටිනාකමක් එකතු කරගන්න මෙතුමාව ආදර්ශයට ගන්න කියලා ආරාධනය කරනවා හැම දිනාටම. අපේ ආමතුනේ ඔබ වහන්සේගේ පැමිණීම අපිට මහත් ගෞරවයක්. මේ වගේ නිර්මාණ ශිල්පියෝ ලංකාවේ ඉන්න අය ජාත්‍යන්තර තලයට ගෙනියන්න ඔබ වහන්සේලා අය වගේ අයගේ සම්බන්ධ වීමම අපිට මහා භාග්‍යයක්. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ වගේ නිර්මාණකරුවන් බිහි කරන්න ජාත්‍යන්තරයෙන් ලැබෙන්න ඕන සහයෝගය ඔබ වහන්සේ හරහා අපිට ලැබෙයි කියලා. හිතවතුනි අපිත් එක්ක මේ දොඩමළුවේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වැඩමවා වදාළේ ශ්‍රී ලංකා පදනමේ නිර්මාතෘ සූරික් බෞද්ධ විහාරස්ථානය ඒ විහාරාධිපති කරුවලගස්සැව අනුරුද්ධ හිමිපාණන් තමයි අපිත් එක්ක සම්බන්ධ වූයේ දොඩමළුවේ. උන්වහන්සේ පැමිණීමම සුරංග ඇතුළු ඒ නිර්මාණ ශිල්පීන්ට කරන ගෞරවයක්. ඔබ වහන්සේට මෙවන් ධර්ම කටයුතු ජාත්‍යන්තර තලයට ගෙනී ගොස් එම අපේ තේරවාදී බුදුදහම රැකගන්නට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා අපි සුරංග උදය කුමාර ඇතුළු තරුණයන් සියලු දෙනා වෙනුවෙන්ම මේ අවස්ථාවේදී ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාගේ පැමිණීමට. සත්‍ය බුද්ධා වලප්පත්තා පච්චේකානංච අම්බලන්නරහංකානංච කේතේ රක්ෂණං සෝජේ සිතනංගා පංචනිපාක්‍යං සම්පලං සිරියාල්ච වන්නෝච භෝගං උද්දීච සතවස්සාච ආයුච ජීවසිද්ධි භවන්ති නිරෝගී දීර්ඝායුෂ සේවා සිල් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමුද්‍රමත් ආශිර්වාද තව තවත් මේ වගේ වැඩ කරන්න ආශිර්වාද කරනවා.